සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි අද මේ වීඩියෝ එකේදී බලමු CSC මොබයිල් ඇප් එකේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ කොහොමද CDS ගිණුමක් CSC මොබයිල් ඇප් එක හරහා විවෘත කරගන්නේ කොහොමද කියන දේ අපි අද මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඔයාලා මේ විදිහට දන්නවා CSC මොබයිල් ඇප් එකට පිවිසලා කොහොමද CSC මොබයිල් ඇප් එක හරහා CDS ගිණුමක් විවෘත කරන්න අපි මොන මෙනු එකටද යන්න ඕනේ කියන දේ අපි මීට කලින් CSC මොබයිල් ඇප් එක ගැන කරපු වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. අපිට පුළුවන් මෙතනදී CDS ගිණුමක් විවෘත කරන්න අපගේ සේවා කියන මෙනුවට යන්න. ඒකෙදි මුලින්ම අපිට තියෙනවා නව CDS ගිණුමක් විවෘත කිරීම කියලා. අපි ඒක ක්ලික් කරමු. ඊට පස්සේ ඔයාලට identity verification එකක් එනවා. ඒකෙදි ඔයාලට password එක දෙන්න පුළුවන්. ඊට පස්සේ CDS ගිණුම් විවෘත කරන්න ඔයාලා ගාව තියෙන්න ඕන දේවල් මොනවාද කියලා මෙතනදී ඔයාලට පෙන්නලා තියෙනවා. එතනදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ජාතික හැඳුනුම්පත. ඔයාලා ජාතික හැඳුනුම්පතේ සඳහන් ඇඩ්‍රස් එකේ නෙවෙයි නම් මේ වෙද්දි පදිංචි වෙලා ඉන්නේ. ඔයාලට ඕනේ වෙනවා මාස 3ක් ඇතුළත ලබාගත් පදිංචි සනාථ කිරීමේ ලේඛනයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයාලට ඕන බැංකු ගිණුම් විස්තර. මෙතනදී බැංකු පොතේ ෆොටෝ එකක් මෙතනදී අපිට අප්ලෝඩ් කරන්න එනවා. ඒක නිසා බැංකු පොත ළඟ තියාගන්න. ඊට අමතරව ඔයාලට සෙල්ෆි ඡායාරූපයක් ගන්න ඕන පැහැදිලි. අපි එතනට ගියාට පස්සේ සාකච්ඡා කරමු කොහොමද සෙල්ෆි ඡායාරූපේ ගන්න ඕන කියලා. ඊට පස්සේ මේකේ තියෙන සියලුම තොරතුරු පුරවන්න ඕන ඉංග්‍රීසි අකුරින්. අපි දැන් ඉදිරියට යමු. ඒකෙදි මුලින්ම තියෙන ඔයාලගේ පෞද්ගලික තොරතුරු පුරවන්න. එතන පෞද්ගලික තොරතුරු වලදී මුලින්ම ඔයාලගේ ටයිටල් එක අහනවා. ඒකෙදි මම මෙතන MR කියන එක දෙනවා. ඔයාලට අදාළව එතන තියෙනවා. එතකොට MR, MRS, MS ඒ විදිහට තියෙනවා. ඔයාලට අදාළ ටයිටල් එක මෙතන දෙන්න. ඊට පස්සේ ඔයාලගේ නාමයේ මුල් අකුරු. අපි උදාහරණයකට ගමු හේරත් මුදියන්සේලාගේ අශෝක පෙරේරා කියලා. එතකොට මෙතන මුල් අකුරු වෙන්න ඕන හේරත් කියන්න H, මුදියන්සේලාගේ කියන්න M, අශෝක කියන්න A. ඊට පස්සේ අපින් ඉල්ලනවා මුල් අකුරු වලින් හැඳින්වෙන නම. එතකොට මෙතන HMA කියලා අපි ගත්තේ හේරත් මුදියන්සේලාගේ අශෝක. ඊට පස්සේ අවසානට ඉල්ලනවා ජාතික හැඳුනුම්පතට අනුව අවසාන නමේ කොටස ඉල්ලනවා. අපි උදාහරණයට ගත්ත නමේ තිබුණේ හේරත් මුදියන්සේලාගේ අශෝක පෙරේරා කියලා. එතකොට මෙතනට එන්න ඕන පෙරේරා කියන එක. ඊට පස්සේ ඔයාලගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඒක ඔයාලා මෙන්න මෙතන CSC මොබයිල් ඇප් එක විවෘත කරන වෙලාවේ ඔයාලට ලොග් වෙන්න ගහන Gmail එක මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අහනවා ස්ත්‍රී පුරුෂ භාවය. ඔයාලා පිරිමි නම් පිරිමි, ගැහැණු නම් ගැහැණු ඒක අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ NIC නම්බර් එක මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ නැවතත් ඒක තහවුරු කරන්න ඕන. ඒක නිසා ආපහු ජාතික හැඳුනුම්පත් අංකය ඊට පස්සේ ඇතුළත් කරන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත කල්ලිකුත් වීමේ දිනයක් අහනවා. ඔයාලගේ ජාතික හැඳුනුම්පත කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා නම් මෙතන සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන සඳහන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ඔයාලගේ උපන් දිනය. මෙතන ඔයාලගේ උපන් දිනය සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ජංගම දුරකථන අංකය මෙතනත්
ඔයාලා CSC මොබයිල් ඇප් එක විවෘත කරන අවස්ථාවේදී දුරකථන අංකයක් ඇතුළත් කරනවා. ඒකම මෙතන පෙන්නනවා. එහෙම නැත්නම් මෙතන ඔයාලගේ දුරකථන අංකය ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඔබට අවශ්‍ය නම් දුරකථන අංකයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒක ඇතුළත් කිරීම අනිවාර්යම නැහැ. මෙතන මේ උඩ රතු පාට තරු ලකුණක් දාලා තියෙන ඒවා අනිවාර්යයෙන්ම ඔයාලා සඳහන් කරන්න ඕන. එහෙම තරු ලකුණ දාලා නැති ඒවා අනිවාර්යයෙන්ම සඳහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් මේ ඇතුළත් කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කොටස් තැරැව්කාර සමාගමක් තෝරගන්න ඕන. මෙතන කොටස් තැරැව්කාර සමාගම් සියල්ලකින් විස්තර මෙතන දීලා තියෙනවා. ඔයාලා කැමති කොටස් තැරැව්කාර ආයතනයක් මෙතනදී තෝරගන්න පුළුවන්. හොඳම තැරැව්කාර ආයතනය හොයාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. බලලා ඉවර වෙලා ඔයාලට ගැළපෙන කොටස් තැරැව්කාර සමාගම මෙතනදී තෝරා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් කොටස් තැරැව්කාර සමාගමට කෝල් එකක් දීලා එයාලගෙන් විස්තර දැනගෙන ඊට පස්සේ ඔයාලට මෙන්න මේ CDS ගිණුම් විවෘත කරන්න අදාළ තොරතුරු පිරවීම කරන්න පුළුවන්. මෙතනදී සමහරක් සමාගම් වල එයාලගේ මූලික අවම තැන්පතුවක් මුලින්ම කිරීමට අවශ්‍ය වෙනවා. ඒ මුදල ගෙව්වට පස්සේ තමයි යාලා ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඔයාලට ලබා දීමක් කරන්නේ. ඒක හැම සමාගමකම එහෙම නෑ. සමහරක් සමාගම් වල ඒ විදිහට ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක දෙන්න අවම තැන්පතුවක් එයාලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා ටින් අංකයක් තියෙනවා නම් ටින් අංකය ඊළඟ එකේ ඇතුළත් කරන්න ඕන. ටින් අංකයක් නැත්නම් ඇතුළත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබට මේ වෙද්දී CDS ගිණුමක් තියෙනවා නම් ඔව් කියන එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැත කියන එක ඔබලා සුරකින්න සහ ඊළඟ කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ නේවාසික තොරතුරු කියන පිටුවට අරගෙන යනවා. එතනදී අහනවා ඔබ නේවාසිකව ලිපිනේ ඔබේ ජාතක හැඳුනුම්පතේම ලිපිනයට සමාන නැද්ද කියලා අහනවා. සමානයි නම් ඔව්, නැතනම් නැත කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා නේවාසික ලිපිනය තත්ත්වය අහනවා. ඒ කියන්නේ ඔයාගෙමද එහෙම නැත්නම් පවුලේ අය සමගද රෙන්ට් එකටද ඒ විස්තර මෙතන දාන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක පහලට සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාලගේ නගරය අහනවා. අවසානට ඔයාලගේ දිස්ත්‍රික්කය මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා ලිපි හුවමාරු වෙන්න ඕනේ මේ ලිපිනයටද කියලා. ඔව් නම් ඔව් කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් නැත කියන එක ක්ලික් කරලා ඒ ලිපි ඇවීමට අවශ්‍ය වන මෙතන ඇඩ්‍රස් එක ඇතුළත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ සුරකින්න සහ ඊළඟ කියන පිටුවට අපිට යන්න පුළුවන්. ඒකෙදි ඔයාලා ඇතුළත් කරන්න ඕන බැංකු ගිණුම් විස්තර. ඔයාලගේ බැංකු ගිණුමට අදාළ විස්තර මෙතන ඇතුළත් කරන්න. මුලින්ම බැංකුව තෝරගන්න පුළුවන්. ඊට පස්සේ බැංකුව පිහිටි ශාඛාව තෝරගන්න. ශාඛාව තෝරලා අපිට පුළුවන් ඔයාලා ගිණුම් අංකය මෙතන ඇතුළත් කරන්න. ඒ ගිණුම් අංකයම නැවතත් ඇතුළත් කිරීමක් කරන්න ඕන. ඊට පස්සේ තවුරු කිරීමේ ක්‍රමය අනිවාර්යෙන් ඔයාලගේ බැංකු පොතේ ෆොටෝ එකක් හෝ නැත්නම් ඒ අදාළ ලියවිල්ලක් ඔයාලා ගාව තියෙන්න ඕන. බැංකුවෙන් ලබා දීලා තියෙන. ඊට පස්සේ ඉදිරියට යන්න සුරකින්න සහ ඊළඟ කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ රැකියාව පිළිබඳ විස්තර අහනවා. ඔයාලා රැකියාවක නිරත වේ නම් රැකියාවක නිරත වේ කියන බටන් එක ක්ලික් කරලා ඒ අදාළ තොරතුරු පුරවන්න එනවා. එතන ඔයාලගේ වෘත්තීය සේවා යෝජකයාගේ නම, සේවා යෝජකයාගේ ලිපිනේ විස්තර අහනවා. ඔයා ස්වයං රැකියාවක් කරනවා නම් ඒ විස්තර පුරවන්න. රැකියාව විරහිත නම් රැකියාව විරහිත ක්ලික් කරන්න. ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍යයෙක් කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ වෙනස් සම්බන්ධ ව්‍යාපාර තියෙනවා නම් ඔව් කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාපාරය පිළිබඳ විස්තර සඳහන් කරන්න. නැතනම් නැත කියන එක ඔබලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගෙන් වසරකට අපේක්ෂිත ආයෝජන වටිනාකම අහනවා. මෙතනදී ඔයාලා වාර්ෂිකව ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ආදායම කොච්චරද කියලා මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා අරමුදල් ලබා ගන්න මූලාශ්‍ර මොනවාද කියලා. මෙතන ඔයාලා අරමුදල් ලබා ගන්න මූලාශ්‍ර මොනවාද කියලා මෙතන ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ
ඔයාලට පුළුවන් මෙතන CDS ගිණුමක් විවෘත කිරීමේ ඔයාලගේ ආයෝජන අරමුණ මොකක්ද කියලා අහනවා. ඔයාලට කැමති නම් මෙතන ආයෝජන අරමුණ සඳහන් කරන්න පුළුවන්. ඒ සඳහන් කිරීම අනිවාර්ය නැහැ. ඊට පස්සේ ඔබගේ ආයෝජන උපාය මාර්ගය කුමක්ද කියලා අහනවා. ඒකත් ඔයාලට කැමති නම් සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපේක්ෂිත ගනුදෙනු මාදිලිය අහනවා. මෙන්න මේ ගැන ඔයාලගේ කොටස් තැරවකාර ආයතනයක් සමග සාකච්ඡා කරලා මෙන්න මේ ගනුදෙනු සිදු කිරීමේ මාදිලිය පිළිබඳව එයාලත් එක්ක කතා කර ගැනීම ඔයාලට මේක වැදගත් වෙනවා. මොකද සමහරක් වෙලාවට ඒ තැරවකාර ආයතනය ඔයාලා ගනුදෙනු කරන මාදිලියට ගනුදෙනු කරන්න බැරි නම් ඔයාලගේ මෙන්න මේ ඔයාලා ඉදිරිපත් කරන CDS ගිණුමක් විවෘත කරන්න ඉදිරිපත් කරන මේ ඉල්ලුම් පත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒක නිසා ඒ තැරවකාර ආයතනයත් සමග සාකච්ඡා කරන්න මම ඔයාලට හොඳම තැරවකාර සමාගමක් තෝරගන්නේ කොහොමද කියන වීඩියෝ එකේදී එයාලගේ ටෙලිෆෝන් නම්බර් හොයාගන්නේ කොහොමද කියන විස්තරය සඳහන් කරලා තියෙනවා. ඒ නම්බර් වලට කතා කරලා මේ විස්තර ඔයාලට අහලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ සිටින පුද්ගලයෙක්ද කියලා අහනවා. ඒකට ඔව් නම් ඔව් නැතනම් නැත කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ද්විත්ව පුරවැසි භාවයක් තිබේද අහනවා. ඔව් නම් ඔව් නැතනම් නැත කියන එක ක්ලික් කරලා සුරකින්න සහ ඊළඟ කියන පිටුවට යන්න පුළුවන්. ඒකෙදි අහනවා දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයෙක්ද කියලා. දේශපාලන වශයෙන් නිරාවරණය වූ පුද්ගලයෙක් නම් ඔව් නැතනම් නැත කියන එක ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන්නේ සෙල්ෆි ඡායාරූපයක් සහ ඩෙන්ටිය සහ ඔයාලගේ බැංකු ගිණුම් විස්තර මෙතන ඇතුළත් කිරීමට තියෙන්නේ. මුලින්ම ඔයාලගේ සෙල්ෆි ඡායාරූපයක් ගන්න ඕන. එතනදී ඒ ඡායාරූපයේ තියෙන්න ඕන විදිය පිළිබඳව ඔයාලට මෙතන විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිව හරියට ඒ පින්තූරේ නිවැරදිව අරගෙන තියෙන්න ඕන. ඒ විස්තරේ හරියට කියවලා ඔයාලා මෙතන කැමරාව භාවිතා කරලා පින්තූරයක් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සිදු කරන්න. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙනවා ඔයාලගේ ඩෙන්ටියට අදාළ තොරතුරු ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාලගේ බැංකු පොතේ විස්තර ඇතුළත් කරන්න ඕන. ඔයාලගේ බැංකු පොතේ ෆොටෝ එකක් ඊළඟ එකේ ඇතුළත් කිරීමක් සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා other document කියලා එකක්. ඒකෙදි ඔයාලා මේ විදි පදිංචි වෙලා ඉන්නේ ඩෙන්ටිය සඳහන් ලිපිනේ නෙවෙයි නම් පදිංචිය සනාථ කිරීමේ ලියවිල්ල ඒ තුලට ඇතුළත් කරන්න ඕන. එහෙම නැත්නම් ඒකේ මොකුත් ඇතුළත් කරන්න දෙයක් නැහැ. සුරකින්නේ හා ඊළඟට කියන පිටුවට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන හරියට මේක පැහැදිලිව කියවලා මෙන්න මේවට ටික් දාලා අදාළ දේ හරියට කියවලා අදාළ දෙයට ඌ නැත අදාළ ඒවට ක්ලික් දාලා ඔයාලට පුළුවන් ඉදිරිපත් කරන්න. එතකොට මේක ඉදිරිපත් කරාට පස්සේ මේකෙන් කෙලින්ම ඔයාලගේ CDS ගිණුමක් විවෘත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක යනවා ඔයාලගේ තැරවකාර ආයතනයට. ඔයාලා මුලින් අර සිලෙක්ට් කරපු තැරවකාර ආයතනයට මෙන්න මේකේ ඔයාලා මේ පිරිව් එක ඒ අදාළ තැරවකාර සමාගමට යනවා. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ ඉල්ලුම් පත්‍රය යාලා පරීක්ෂා කරලා බලලා මොනවා හරි වැරදි තියෙනවා නම් නැවතත් ඔයාලට මෙන්න මේක ආපහු එවනවා. ඒ එව්වට පස්සේ ඒ වැරදි මොනවාද කියලා අප පුරවලා ආපහු යවන්න ඕන. එහෙම මොනවත් වැරදි වෙන්නේ නැහැ. මම දැන් කියලා දුන්න විදිහට හරියට ඔයාලා සම්පූර්ණ කරොත්. ඒ විදිහට ඔයාලා මෙන්න මේක ඉදිරිපත් කරාට පස්සේ මොනවා හරි වැරදි වෙලා තියෙන මොනවාද කියලා ඔයාලට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙන්න මේක ආපහු රිටර්න් වෙලා එද්දී අදාළ බ්‍රෝකර් කම්පැනියේ දුරකථන අංකයක් එක්ක එවනවා. ඔයාලට පුළුවන් ඒ දුරකථන අංකයට කතා කරලා මොකද්ද ප්‍රශ්නේ කියලා එයාලත් එක්ක කතා කරලා ඒ අදාළ වරද නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය දින 3ක් වගේ ඇතුළත ඔයාලගේ හරියට මේක ඔයාලා ෆිල් කරලා තිබුණොත් එහෙම CDS ගිණුම් විවෘත වීම වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ
අදාළ බ්‍රෝකර් කම්පැනියට ඔයාලා තැන්පත් කරන මුදල තැන්පත් කරලා ඉවර වෙලා ඔයාලට අදාළ වෙන ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක අරගෙන ඒක හරහා ඔයාලට කොටස් මිලට ගැනීම සහ විකිණීම සිදු කරන්න පුළුවන් ඔයාලගේ CDS ගිණුම හරහා. මං හිතනවා ඔයාලට කොහොමද CDS ගිණුමක් විවෘත කිරීමට අදාළ මාර්ගගත අයදුම් පත්‍රය පුරවන්නේ කොහොමද කියන දේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඒවට ඔයාලට පිළිතුරු දෙන්නම්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.